හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පුදු සුසාන භූමියේදී අද සිදු කෙරුණා. ඒ පූර්ණ පොලිස් ගෞරව සහිතවයි. සිය නිවසේ සිටියදී වෙඩිවැදීමෙනුයි හිටපු පොලිස්පතිවරයා ජීවිතක්ෂයට පත් වුණේ. මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න සිය නිවසේදී වෙඩිවැදී මිය ගොස් තිබුණේ පසුගිය 17 වනදා උදෑසනයි. එදින උදෑසන ව්‍යායාම අවසන් කර නිවසට පැමිණි හිටපු පොලිස්පතිවරයා ඔහුගේ ආරක්ෂක නිලධාරියාගෙන් ගිනි අවිය ඉල්ලාගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. ගිනි අවිය ඉල්ලාගත් පසු හිටපු පොලිස්පතිවරයා ආරක්ෂක නිලධාරියාට වතුර වීදුරුවක් ගෙන එන ලෙස පවසා තිබුණා. ඒත් සමග වෙඩි හඬක් ඇසුණු බවටයි වාර්තා වුණේ. ලොකු සද්දයක් ඇහුණා. සද්ද කීයක් වගේ ඇහුණා? එකපාරක් ඇහුණා. එන්නේ වල කෑ ගන්නවා. සී.ඩී. වික්‍රමරත්නගේ මරණය සියදි විනාසා ගැනීමක්ද නැතහොත් වෙනත් සිදුවීමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වී නැහැ. හිටපු පොලිස්පතිවරයාගේ මරණය සම්බන්ධයෙන් පසුගියදා විවෘත තීන්දුවක්ද ලබා දුන්නා. ඒ අනුව මෙම මරණය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ටාසය සහ මාළඹේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. වෙඩිවැදී මිය කිය හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය තැන්පත් කර තිබුණේ බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් මල් ශාලාවේ. ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බොහෝ පිරිසක් පැමිණ සිටියා. පොලිස් දෙපාර්තමේන්තුවේ සුවිශේෂිත පොලිස්පතිවරයෙකුගේ භූමිකාව සී.ඩී. වික්‍රමරත්න මැතිතුමා තුළින් අපි දැක්කා. බොහොම සත්පුරුෂයෙක් හැටියට තමයි අර කාකේ ඇඳුමේ යට හිටපු වික්‍රමරත්න මහත්තයා අපි දැක්කේ. හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසුරුවේ පූර්ණ පොලිස් ගෞරව සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. දෙදහස් 19 පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු සී.ඩී. වික්‍රමරත්නව වැඩබලන පොලිස්පති දුහරයට පත් කරනු ලැබුවේ එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි. 2020 වසරේ නොවැම්බර් 25 වනදා ඔහුව පොලිස්පති තනතුරේ ස්ථිර කරනු ලැබුවා. ඔහු විශ්‍රාම ගනු ලැබුවේ 2023 වසරේ නොවැම්බර් මාසයේදී. සී.ඩී. වික්‍රමරත්න මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙසටයි කටයුතු කළේ. ඔහු ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූර දැරූ කාලය තුළද පොලිස්පති ධූරය හොබවනු ලැබුවා.